අද අපි කතා කරන්න යන්නේ අපි ප්‍රොඩක්ට් රෙජිස්ටරින් පේජ් එකේ HTML CSS වලට ඇවිල්ලා අපිට පුළුවන් ප්‍රොඩක්ට් රෙජිස්ටරින් පේජ් එකට යන්න. ඉතින් අපි ගත්තොත් එහෙම ප්‍රොඩක්ට් රෙජිස්ටරින් පේජ් එකේ ඩිසයින් පාර්ට් එකේදී අපිට බලා ගන්න පුළුවන් මෙතන සිලෙක්ට් කැටගරි කියලා තියෙනවා. එතකොට අපිට මෙතන කැටගරිස් අපි දීලා තියෙනවා. අපි මෙතන කැටගරිස් දීලා තියෙනවා ලැප්ටොප්, ඩෙස්ක්ටොප් කම්පියුටර්, මොබයිල් කැමරා ටැබ් ඔය විදිහට අපි කැටගරිස් වර්ග දීලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන බ්‍රෑන්ඩ් එක දීලා තියෙනවා. මොනවද යන බ්‍රෑන්ඩ්ස් කියලා ප්‍රොඩක්ට් මොඩල් එක දීලා තියෙනවා. ඒ කියන්නේ අපි ෆෝන් ගත්තොත් එම iPhone, Galaxy, ඊටසේ ලැප්ටොප් ගත්තොත් ගේමින් ලැප්ටොප්, වර්කින් ඔෆිස් ලැප්ටොප් ඒ වගේ අපිට වර්ග තියෙනවා. ඒ මොඩල් එක තමයි අපි මෙතනට දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන ටයිටල් එක අපි ප්‍රොඩක්ට් එකේ ටයිටල් එක ඊට පස්සේ අපි මෙතන කන්ඩිෂන් එක චෙක් කරලා දෙනවා යූස්ඩ් එකක්ද ඒ කියන්නේ අපි සෙකන්ඩ් හෑන්ඩ් එකක්ද අපි මේ සෙල් කරන්න යන්නේ නැත්නම් බ්‍රෑන්ඩ් නිව් එකක්ද කියලා. ඊට පස්සේ අපි කලර් එකක් දීලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් මෙතනින් කලර් එකක් ඇඩ් කරන්න. අලුත් කලර් එකක් තියෙනවා නම් කලර් එක දීලා ඇඩ් කියන ඔප්ෂන් එක දුන්නාට පස්සේ කලර් එක ඇඩ් කරන විදිහට අපිට සෙට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා ඇඩ් ප්‍රොඩක්ට් ක්වොන්ටිටි. එතකොට අපි මේ ගේන ස්ටොක් එකේ කොච්චර අපි මේ ප්‍රොඩක්ට් එකේ ස්ටොක් එක කොච්චර තියෙනවද? අපි ෆෝන් එකක් ගත්තොත් මේ ෆෝන්ස් ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියලා තමයි මෙතනින් අපි චෙක් කරන්නේ. ඊට පස්සේ අපි බලනවා cost per item. මේ item එක කොච්චරක් වෙනවද කියලා. අපි මේ සෙල් කරන ප්‍රොඩක්ට් එක කොච්චරක් වෙනවද කියලා. ඊට පස්සේ අපි payment method එක මේක නිකන් display කරන්න අපි දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන delivery cost එක තියෙනවා. අපි මෙතන delivery cost එකේ අපි මෙතන තියෙනවා within Colombo කියලා. මෙතන අපිට price input කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා cost of out of Colombo වලින් එළියේ කොච්චර price එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා product description. අපිට පොඩි description එකක් වගේ දෙන්න පුළුවන් product එකට. ඊට පස්සේ අපිට මෙතන add product කියලා තියෙනවා. අපිට පුළුවන් products add කරන්න. අපිට මෙතන images 3ක් විතර add කරන්න පුළුවන්. controller බලන අපිට add කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන notice එකක් දීලා පස්සේ මෙතන අපි save product කියලා බටන් එකක් සෙට් කරලා තියෙනවා. එතකොට product එක my products වලදී display වෙන විදිහට අපිට සෙට් කරගන්න පුළුවන්. මේ තියෙන අපි එහෙම සෙට් කරගත්ත products 3ක්. ඉතින් අපි මෙතනදී අපි මුලින් title එක දීලා තියෙනවා. අපි මෙතනදී columns ගාන අපි බෙදලා තියෙනවා. අපි columns ගාන බෙදලා අපි මෙතන select product category කියලා දීලා තියෙනවා. අපි මෙතන call to well අරන් තියෙන. ඒක full width එකෙන් තමයි මේ category එක. ඊට පස්සේ මෙතන select option එකක් දීලා තියෙනවා. අපිට select කරගන්න පුළුවන් විදිහට. ඉතින් අපි මෙතනට දැන් database එක add කරලා තියෙන්නේ. ඉතින් අපි design එක පැත්තට ගත්තොත් එහෙනම් මේක තමයි අපිට ප්‍රධාන focus කරන්න ඕනේ මෙතන. ඒ කියන්නේ මේකේ design part එක කොහොමද කියලා. එතකොට මෙතන select tag එකක් use කරලා දෙනවා options එක. ඊට පස්සේ අපි ඊළඟට check කරගෙන ඉන්නේ select product brand. එතකොට අපි ඒකටත් div එකක් අරගෙන col 12 lg දාලා border end එකක් අපි දාලා දෙනවා මෙහෙම. ඊට පස්සේ අපි මෙතන row එකක් දීලා bootstrap grid system එකට අපි col 12 full width එකෙන් අපි select product brand එක අපි check කරගන්නවා. ඉතින් මේකදී අපි select tag එකක් තමයි අපි දීලා තියෙන්නේ මෙතනට. ඒ විදිහටම අපි check කරගන්නවා select product model එකේ value එක දීලා call amount value එක දීලා bootstrap row එකක් දීලා විදිහට select tag එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි border success එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි div එකක් දීලා border success එකක් දීලා තියෙනවා. උඩින් border එකක් යන විදිහටත් ඊට පස්සේ නැවතත් මෙතනින් යටින් තව border එකක් යන විදිහටත් ඒ කියන්නේ අපිට මේ div එක highlight වෙලා පේන ඕන විදිහට. ඊට පස්සේ අපි මේ div එකේ අපි අරන් තියෙන්නේ add title කියන option එක. එතකොට අපිට මෙතනදී label එකක් අපි මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ අපි input field එක දීලා තියෙනවා form control විදිහට. අපි title එක add කරගන්න පුළුවන් විදිහට. ඉතින් අපි මේක center වෙන විදිහට තමයි මේක set කරගෙන තියෙන්නේ offset 0 LG කියලා දාලා. ඊට පස්සේ input type එක අපි text විදිහට තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි border එක set කරගෙන අපි ඊළඟට බලන්නේ row එකක් දාලා අපි border success එකක් දාලා end එකට. ඒ කියන්නේ end එකෙන් තමයි border success එක කියන්නේ අපි කලින් display කරගත්තා ඔය. ඉතින් ඊට පස්සේ අපි මෙතන check කරගන්නේ product condition එක. එතකොට අපි මෙතනට use කරලා form check එක. input එක තමයි මෙතන දීලා තියෙන්නේ. ඒ වගේම අපි මෙතනදී type එක ROM header radio කියන ROM header. ඊට පස්සේ අපි මෙතන ID එකක් check කරගෙන තියෙනවා. ID එකක් අපි set කරගෙන තියෙනවා. මෙතන checked ඒ කියන්නේ automatically ඒ කියන්නේ සාමාන්‍ය active විදිහට තමයි මේක තියෙන්නේ මේ check එක.
ඒ චෙක් එකයි ඊට පස්සේ තව චෙක් එකක් අපි දෙනවා යූස් කියන එකට. අපි ඒකටත් ID එකක් සෙට් කරගෙන දිනවා. අපි බලන්නේ නැවතත් බෝඩ එන්ඩ් එකකින් සක්සස් කියන එකක් දීලා විත් එක අපි දීලා තියෙන මෙතන සිලෙක්ට් ප්‍රොඩක්ට් කලර් එක. නැවතත් අපි div එකක් දාලා call to well අපි කියන්නේ ඒක යටතේම තමයි අපි මේ div එකක් දාන්නේ. අපි බලනවා input group එක. බලන input group එකේ ඒකටම සම්බන්ධ වෙන input type එක text form control placeholder එක add new color. ඊට පස්සේ අපි button එකක් එක්ක අපි මේ බටන් එක සෙට් කරන්නේ අලුත් කලර් එකක් ඇඩ් වෙන විදිහට. view එකක් දාලා අපි බලන්නේ product quantity දෙක call to well අරන් තියෙනවා. label එක සහ quantity amount එක අපිට මෙතනට දාන්න පුළුවන් විදිහට. ඊට පස්සේ අපි මෙතන value එක දීලා තියෙන 0. දැන්ට අපි 0 කියලා දීලා තියෙන value එක. මෙතන input type එක number විදිහට තියෙන්නේ. ඒක අපි number value එකක් තමයි type කරන්නේ. ඊට පස්සේ අපි border success එකක් දීලා අපි යනවා ඊළඟට බෝඩර් සයිතකට බෝඩර් එකක් දීලා අපි මෙතන ඊළඟ div එකට ගියාම අපිට බලන්න පුළුවන් cost per unit item එක span එකක් එක්ක අපි දීලා තියෙන rupees කියන එකයි මේ cent ගන්න අපි span එකක් හරහා තමයි අපි දීලා තියෙන්නේ. එතකොට input field එකටම තමයි මෙලා තියෙන්නේ. එතකොට ඒක ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ වගේම අපි ඊළඟට check කරගන්නේ approved payment method එක. ඉතින් අපි මේක දැන් user display වෙන විදිහ තමයි තියෙන්නේ. එතකොට මෙතන අපි label එකක් use කරගෙන තියෙනවා. අපි මේකදී මේ div එක සම්පූර්ණ div එක half තමයි මේ දෙක check කරගන්නේ. එතකොට මේක call 6. එතකොට මේකේ අරගේ half ඉතුරු half එකේ තමයි අපි මේ payment approved method එක යන්නේ. එතකොට අපි මෙතනට images අපි use කරගෙන තියෙනවා. div එකක් use කරගෙන board එකක් set කරලා තියෙනවා. ඊට පස්සේ අපි div එකක් set කරගෙන අපි මෙතන බලනවා delivery cost එක. අපි delivery cost එක කොච්චරද බලනවාද කියලා බලනවා. ඊට පස්සේ මෙතන form label එකත් එක තමයි form label එක තමයි මේක දෙන්නේ. මේ delivery cost එක center වෙන විදිහට හදලා ඊට පස්සේ අපි div එකක් ඇතුලේ border success එක, ඒ කියන්නේ board එකක් යටින් එන විදිහට display කරලා සම්පූර්ණ අපි div එකක් මෙතන අපි div එකක් අරන් තියෙනවා product description title එකට label එකට. ඊට පස්සේ අපි div එකක් දීලා අපි text area එකක් සාමාන්‍ය description වගේ දෙදී අපි text area tag එක තමයි use කරන්නේ. අපි ඒකට අපිට user එක පැත්තෙන් බලා ගන්න පුළුවන් විදිහට අපි div එකක් දීලා අපි center වෙන විදිහට අපි div එක හදාගෙන offset lg මේක center කරගෙන class row එක ඇතුලේ අපි div එකක් දීලා අපි image tag set කරගෙන තියෙනවා. මේ svg එක අපි display කරගන්න විදිහට අපි IDs එක image තුන පිළිවෙලට ගන්නට තියෙනවා. label එක on click කරගන්න පුළුවන් විදිහ තමයි දීලා තියෙන්නේ. මෙතන label on click විදිහ තමයි දීලා තියෙන්නේ. label tag එක ඇතුලේ අපි බටන් එකක් විදිහ තමයි දීලා තියෙන්නේ. btm primary කියලා blue color බටන් එක. on click එක දීලා අපි function එක call කරගෙන තියෙනවා. මෙතන description එක මෙතන දාලා label එක close කරගන්නවා. ඊට පස්සේ මේ div එක close කරලා අපි යටින් add product කියලා function එක call කරලා තියෙනවා මේ බටන් එකට.